කට නැතුව ලංකාවේ මුකුත් කරන්න බෑ. එහෙම කියලා සමහර අය වක්කඩේ කැඩුවා වගේ ඔහේ කියවනවා. තවත් සමහර අය එච්චර කතා කරන්නේ නැහැ. එතකොට අපි සමාජයේ ජීවත් වෙද්දී වැඩියෙන් කතා කරන්න ඕනේද? නැත්නම් අඩුවෙන් කතා කරන්න ඕනේද? සමාජය ගැන පතුලටම හදාරපු රොබර්ට් ග්‍රීන් කියන කතුවරයා මේ ප්‍රශ්නයට ප්‍රායෝගික පිළිතුරක් එයාගේ 48 Laws of Power කියන පොතේ 4 වෙනි නීතිය යටතේ ලබා දෙනවා. අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ එන්නේ නීතිය ගැන. ඊට අමතරව ලංකා සමාජයේ ඕනෑම තැනක ඇඟ බේරගෙන කතා කරන්න පුළුවන් කවුරුත්ම දන්නේ නැති කොකා හැඟීම් ක්‍රමය ගැනත් අද අපි කතා කරනවා. හරි, ප්‍රශ්න තියෙන අහන්න, දැනුම තියෙන හොයන්න කියන එක මතක් කරන ගමන් අපි අද වීඩියෝ එක පටන් ගමු. අපේ මේ රොබර්ට් සාමාන්‍යයෙන් එයාගේ පාඩම් දෙන්නේ ඉතිහාසයෙන්නේ. මේ පාර අපේ කට රැකගෙන ඉන්නේ කොහොමද කියලා අපිට උගන්වන්න රොබර්ට් අපිව ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ රෝමයට එක්කගෙන යනවා. ඒ කාලේ රෝමේ හිටියා ඊටාම දක්ෂ එඩිටර් යුද සෙම්පතියෙක් කොරියලේනස් කියලා. මෙයා රෝමය වෙනුවෙන් හුඟක් යුද්ධ දිනලා තිබුණු හින්දා එයාට රෝමේ මිනිස්සු හුඟක් ආදරය කරා. මිනිස්සුන්ගේ මෙන්න මේ ආදරයත් එක්කම අපේ කොරියලේනස් තීරණය කළා දේශපාලනයට එන්න. හැබැයි ඉතින් ලංකාව වගේ ඕනම කෙනෙක්ට දේශපාලනයට යන්න බෑ ඒ කාලේ රෝමේ. මොකද රෝමේ නීතියක් තිබුණා කාට හරි ඡන්ද ඉල්ලන්න ඕනේ නම් එකටම ඒ පුද්ගලයා රෝමය වෙනුවෙන් කොච්චර ලේ හලලා තියනවද කියලා ප්‍රසිද්ධියේ ඔප්පු කරන්න ඕනේ කියලා. දැන් අපේ කොරියලේනසුත් එයා රෝමය වෙනුවෙන් කොච්චර ලේ හැලුවද කියලා පෙන්වන්න සූදානම්. එයාට ඇත්තටම ලොකු දෙයක් කරන්න තිබුණේ නැහැ. එයා කලේ නිහඬව වේදිකාවකට නැගලා යුද්ධවලදී ඇති වුණු කඩු පහරවල්, මන්න පහරවල්, ඊතර පහරවල් මිනිසුන්ට පෙන්නපු එක. අපේ මේ සෙම්පතියගේ ශරීරය දැක්කම රෝමේ මිනිස්සුන්ගේ ඇස්වලට කඳුළු වෙන්න ගත්තා. මෙච්චර රෝමේ වෙනුවෙන් කැපකිරීම කරපු මිනිස්සෙක් මේ මිනිහා කොච්චර අපි වෙනුවෙන් සටන් කරලාද වගේ දේවල් මිනිස්සු මුමුණන්න පටන් ගත්තා. අපේ සෙම්පතියත් කිසිම වචනයක් කියන්නේ නැතුව නිශ්ශබ්දව හිටියා. රෝමේ මිනිස්සුත් ඒ නිශ්ශබ්දතාවය දැක්කේ ලොකු නිහතමානී කමක් විදියට. අපේ කොරියලේනස් මෙහෙම නිශ්ශබ්දව වේදිකාවෙන් බැලලා ගියාම මිනිස්සු ඒ වෙලේම හිතා ගත්තා එයාට ඡන්දය දෙනවා කියලා. ඒ කාලේ රෝමේ තව නීතියක් තිබුණා. ඡන්දය දෙන දවසට කලින් හැම අපේක්ෂකයාම මහ ජනතාව ඉදිරියේ නිල දේශනයක් පවත්වන්න ඕනේ කියලා. ඉතින් අපේ සෙම්පතියත් එයාගේ දේශනාව පවත්වන්න ආවා. මිනිසුත් මාරම ආසාවෙන් හිටියේ එයාලගේ වීරයා කතා කරන එක අහන්න. හැබැයි මිනිහා කතා කරන්න ගත්තා විතරයි මිනිසුන්ගේ මුහුණු ඇඹුල් වුණා. රෝමේ ඒ කාලේ සාමාන්‍ය ජනතාවට කෑම බීම සහන මිලකට දෙන ක්‍රමයක් තිබුණා. මිනිහා එකටම කළේ එන්නේ ක්‍රමයට බැනපු එක. තමුසලට නිකන් කන්න දෙන්න ඕනේ නැහැ. මොකද තමුසල යුද්ධයටවත් යන්නේ නැති බයගුල්ලෝ. තමුසලට නිකන් කන්න දෙන එකෙන් වෙන්නේ තමුසල තව කම්මැලියන එක විතරයි. අනිත් එක රෝමේ වැසියන්ට ඡන්දයිතිය දීපු එක තමා රෝමේ විනාශයට මුල වුණේ. මේ ඡන්දයිතිය අපි දෙන්න ඕනේ යුද බිමේලේ හලපු ප්‍රභූ පන්තියට විතරයි කියලා මේ සෙම්පතියා ඊටාම රළු උද්දච්ච විදියට කතා කරගෙන ගියා. දැන් ඉතින් කතාව ඉවරුණා විතරයි මිනිස්සුන්ට හොඳටම තරහ ගියා. මිනිස්සුන්ට කොච්චර තරහ ගියාද කියනවනම් මිනිස්සු කිව්වා කොරියලේනස්ට රෝමේ ඉන්න බැරි නම් ඵලයන් යන්න කියලා. අන්තිමේදී රෝම ඉතිහාසයේ වීරයෙක් වෙන්න හිටපු මේ මිනිසයා සදාකාලිකව රෝමෙන් පිටුවහල් කරන්න සෙනට් සභාව තීරණය කරා. මෙන්න මේ කතාවත් එක්කම රොබර්ට් අපිට එයාගේ පොතේ 4 වෙනි නීතිය දෙනවා. රොබර්ට් කියනවා සමාජයේ හුඟක් අය කොරියලේනස් වගේ කියලා. එයාලට සමාජයෙන් ගෞරවයක් හම්බ වෙනවා. ඒත් ඒ අය කට ඇරපු ගමන් ඒ ගෞරවය නැති කරගෙන නැති කරදරවල වැටෙනවා. ඒකට හේතුව තමයි හුඟක් අය දන්නේ නැහැ කතා කරන්න ඕනේ මොනවද, කතා කරන්න ඕනේ නැත්තේ මොනවද කියලා. අපිට මේක වළක්වන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි අඩුවෙන් කතා කරන්න ඉගෙන ගන්න එක. මොකද අපි අඩුවෙන් කතා කරද්දී අපි අතින් වැරදි දෙයක් කියවෙන්න තියෙන අවස්ථාව අඩුයි කියන එක රොබර්ට් මතක් කරමින් එයාගේ නීතිය අවසන් කරනවා. මේ නීතිය ඇත්තටම හුඟක් සරලයි. අපි අර ලංකාවෙත් කියන්නේ මාළුව නැහින් කටින්ද කියලා. මේකත් ඇත්තටම ඒකම තමයි. පොඩ්ඩක් හිතලා බලන්න. අපි හැමෝම කොච්චර කරදරේ වැටිලා තියෙනවද අපේ කටින්ද? රොබර්ට් කියනවා වගේ අපි පොඩ්ඩක් අඩුවෙන් කතා කරන්න ඉගෙන ගත්තා නම් අපිට හුඟක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. එහෙනම් අපි අඩුවෙන් කතා කරලා ජීවිතේ ජයගමු. මෙහෙමයි. මේ වීඩියෝ එක මට මෙතනින් ඉවර කරන්න බෑ. මොකද මම මේ නීතියට 100%ක් ඇත්තටම එකග නැහැ. මම මේ රොබර්ට් කියන එක බොරු කියලා නෙවෙයි කියන්නේ. මොකද රොබර්ට් කියනවා වගේ ඉතිහාසයේ පුරාවටම කටින්දා ජීවිතේ නැති කරගත්ත අය ඇති තරම්
අරන් ඉන්නවා. හැබැයි එන්නේ වගේම කටින්දා ජීවිතේ දිනපු අයත් හුඟක් ඉන්නවා. ලංකාවෙම කොච්චර ඉන්නවද කටින් බතල හිටවල ගොඩ ගිය අය. එතකොට මොකද්ද මේ රොබර්ට් කියන්නේ? ඇයි අපිට අඩුවෙන් කතා කරන්න කියන්නේ? මෙතන තමා හුඟක් අයට පැටලෙන තැන. රොබර්ට් මේ පොත ලියලා තියෙන්නේ බලය තියෙන කෙනෙක් හෝ බලය ලබා ගන්න උත්සාහ කරන අයට වැදගත් නීති 48ක් දාලා අපිට මේ බල නීති අපේ ජීවිතේ හැම තැනටම දාන්න බෑ. එන්නේ හින්දා පොදුවේ අපිට මිනිස්සු එක්ක කතා කරන හැටි ගැන ඉගෙන ගන්න අපිට පොඩ්ඩක් මෙන්න මේ බල පොතෙන් එළියට යන්න වෙනවා. ඒ පොතෙන් එළියට ගිහිල්ලා දැන් අපි ලෝක ප්‍රසිද්ධ ඩේල් කානගේ කියන කතුවරයාගේ How to Win Friends and Influence People කියන පොතට ඇතුළු වෙමු. මෙන්න මේ පොතේ අපේ කතුවරයා කතා කරන්නේම සමාජයේ මිනිසුන්ගේ හිත දිනාගෙන ජීවත් වෙන හැටි ගැන. එන්නේ මේ පොතයි 48 Laws of Power කියන පොතයි එකතු කරලා මට ලංකාවේ ඕනම කෙනෙක් එක්ක කරදරේ වැටෙන්නේ නැතුව කතා කරන්න පුළුවන්. ඊටාම ප්‍රායෝගික ක්‍රමයක් හදාගන්න පුළුවන් වුණා. මම මේ ක්‍රමයට තමයි කොකා හැංගීම් ක්‍රමය කියලා කියන්නේ. මම මේ ක්‍රමයට ඇත්තටම මේ නම දැම්මේ හේතුවකට. මෙතන කොකා කියන්නේ කොතනද කා එක්කද කියන එකට. මෙතන හැංගීම් කියන්නේ ඉතින් සාමාන්‍ය හැංගීම් වලට. මේ කොකා හැංගීම් ක්‍රමයේ පියවර දෙකක් තියෙනවා. ඒ පියවර දෙක තේරුම් ගත්තම මේ වචන මම ඇයි තෝරගත්තේ කියලා ඔයාලට තේරෙයි. මේ ක්‍රමේ පළවෙනි පියවර තමයි කොකාව තේරුම් ගැනීම. මම කලින් කිව්වා වගේ මෙතන කොකා කියන්නේ අපි ඉන්නේ කොතනද කා එක්කද කතා කරන්නේ කියන එක. ඔයා එකටම කරන්න ඕනේ ඔයා කොතනද ඉන්නේ කියලා මතක් කරගන්න එක. ඔයා ඉන්නේ ගෙදරද, ඉස්කෝලේද, ජොබ් එකේද, පාටි එකකද, මීටින් එකකද කියලා බලන්න. හුඟක් අයට ඉන්න තැන අමතක වෙනවා. ඒක අමතක නොවෙන්න තමයි මේ කොකා ක්‍රමේ කොයන්නෙන් මම මේ කොතනද කියන එක මතක් කරන්නේ. දැන් අපි බලමු අපි කා එක්කද සාමාන්‍යයෙන් කතා කරන්න කියලා. සාමාන්‍යයෙන් අපිට සමාජයේ මිනිස්සු වර්ග 4ක් හම්බ වෙනවා. පළවෙනි වර්ගය තමයි අපිට වඩා බලවත් අය හම්බ වෙනවා. දෙවෙනි වර්ගය තමයි අපිට ප්‍රතිවාදීන් හම්බ වෙනවා. තුන්වෙනි වර්ගය තමයි අපිට පවුලේ අය සහ යාළුවෝ හම්බ වෙනවා. හතරවෙනි වර්ගයේ විදියට අපි ගැන දන්නේ නැති අය අපිට හම්බ වෙනවා. අපි මේ වර්ග හතර එකම විදියට කතා කරන්න යනවා. එන්නේ ඒකයි අපි හුඟක් කරදරේ වැටෙන්නේ. අපි දැන් බලමු මේ එක වර්ගයේ අය එක්ක අපි කොහොමද කතා කරන්න ඕනේ කියලා. එක බලවත් අය එක්ක කතා කරන්න ඕනේ හැටි. අපිට වඩා බලවත් අය එක්ක ඉද්දී රොබර්ට් කියනවා වගේ හොඳම දේ තමයි කට පරිසම් කරගෙන නිහඬව ඉන්න එක. මොකද අපි අතින් වැරදි දෙයක් හරි මෝඩ දෙයක් හරි කියවුනොත් අපි කරදරේ වැටෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. දෙක ප්‍රතිවාදීන් එක්ක කතා කරන්න ඕන හැටි. ඔයාගේ ප්‍රතිවාදීන් නැත්නම් වගේ හතුරු කියමුකෝ. එන්නේ කට්ටිය එක්ක ඉද්දිත් හොඳම දේ තමයි ඔයාගේ කට කන්ට්‍රෝල් කරගෙන ඉන්න එක. එයාලා එක්ක වැඩිපුර කියවන්න ගිහින් ඔයාගේ දුර්වලතා, ඔයාගේ පෞද්ගලික දේවල් එයාලට කියන්න එහෙම යන්න එපා. තුන්වෙනි වර්ගය යාළුවෝ එක්ක කතා කරන්න ඕන හැටි. ඔන්න දැන් තමයි කතා කරන්න තියෙන වෙලාව. ඔයා මෙතනදී අඩුවෙන් කතා කරන්න ගියොත් ඔයාගේ ලොකුකම කියලා ඔයාගේ පවුලේ අයයි, ඔයාගේ යාළුවෝයි ඔයාගෙන් දුරස් වෙන්න පුළුවන්. ඒ හින්දා මේගොල්ලෝ එක්ක විශ්වාසය හදාගන්න හොඳට අදහස් හුවමාරු කරගන්න. හතරවෙනි වර්ගය ඔයා ගැන දන්නේ නැති අය. මෙන්න මේ අය තමයි අපිට සමාජයේ වැඩියෙන්ම හම්බ වෙන්නේ. ඔයා මේගොල්ලෝ එක්ක කතා කරන විදියට මේගොල්ලෝ එක්ක ඔයාගේ යාළුවෝ වෙනවා, නැත්නම් ඔයාගේ ප්‍රතිවාදියෝ වෙනවා. එන්නේ ඒ අයගේ හිත දිනාගෙන ඒගොල්ලොන්ව යාළුවෝ කරගන්න උත්සාහ කරන්න. දෙවෙනි පියවර අපි හැමෝම හැංගීම් බරයි කියන එක මතක තියාගන්න. අපි හැමෝටම අකමැති මාතෘකා තියෙනවා. අපි හැමෝටම මලපනින මාතෘකා තියෙනවා. අපි හැමෝටම හිත රිදෙන මාතෘකා තියෙනවා. එන්න එහෙම අනිත් එක්කෙනා හැංගීම් බර වෙන මාතෘකා ඉක්මනට මතක් කරගෙන ඒවෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න බලන්න. ඒ හින්දා ඊළඟ පාර කවුරු හරි එක්කෙනෙක් හම්බුනොත් ඉක්මනට මේ කොකා හැංගීම් ක්‍රමය මතක් කරගන්න. එතකොට ඔයාගේ මනස ඔයා ඉන්නේ කොතනද? ඔයා කතා කරන්නේ කා එක්කද? සහ එයාගේ හැංගීම් ගැන හිතන්න පටන් ගනි. හොඳට මතක තියාගන්න සමාජයේ ඉදිරියට යන්නේ වැඩියෙන් කතා කරන එක්කෙනාවත් අඩුවෙන් කතා කරන එක්කෙනාවත් නෙවෙයි. ඉන්න තැන දැනගෙන කතා කරන එක්කෙනා කියලා. ඔයා මොකද හිතන්නේ කොකා හැංගීම් ක්‍රමය ගැන? ඒක නිකන් අවස්ථාවාදී ක්‍රමයක් වගේද නැත්නම් නම්‍යශීලී බව පුරුදු කරන හොඳ ක්‍රමයක්ද? ඔයාගේ අදහස් නිකන් යටින් කොටන්න බලන්න. මම මේ වීඩියෝ එකේ කතා කරපු පොත් සිංහලෙන් කියවන්න ඕන නම් අන්තර්ගතය.com වෙත පිවිසෙන්න. තව මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් දැනගන්න ඕනේ නම් ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ තියෙන වීඩියෝ එකට ක්ලික් කරන්න. මේ බලපු වීඩියෝ එකේ මොනවාරි ඉගෙන ගත්තා නම් subscribe කරන්න අමතක කරන්න එපා. subscribe